හයි ළමයි කොහොමද ඉතින්? ඔන්න ඔයාලට මම පෝස්ට් එකක් දැම්මා. ස්වයං රැකියාවක් අලුත් ස්වයං රැකියාවකට අදාළ දේවල් වලට හඳුන්වලා දෙනවා කියලා. ඉතින් අද ඔන්න මේ දේවල් ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් අපි එහෙනම් බලමු ඒ මොනවද කියලා. ඉතින් ඔයාලට පේන්නේ නැති මගේ මේ පිටිපස්සෙන් තියෙන ෆ්ලවර් වාස් එක. ඉතින් මෙන්න මේ ෆ්ලවර් වාස් එක වගේම ඔයාලට මෙන්න මේ වගේ ලස්සන ෆ්ලවර් බෝකස් හදන්න ඕන කරන දේවල් තමයි ඔන්න මම මේ පාර ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ. ඉතින් මීට කලින් දැන් ඔයාලා දන්නවනේ හෙයාර් බෑන්ඩ්ස් හදන්න ඕන කරන දේවල් ඔයාලට දැන් මම ගන්න පුළුවන් කියලා. ඉතින් මේ දේ අලුතෙන් තමයි හඳුන්වලා දෙන්නේ. එහෙම හඳුන්වලා දෙන හේතුව තමයි ඔය හෙයාර් බෑන්ඩ්ස් හදන ඔයාට මේ දේවල් වලට ලොකු වියදමක් තරන්න ඕන වෙන්නේ නැහැ. මොකද හෙයාර් බෑන්ඩ්ස් හදන්න ඕන වෙන දේවල්ම තමයි භාගයක්ම වගේ මේ දේවල් වලටත් යොදවන්න වෙන්නේ. එහෙම කියන්නේ හේතුව තමයි ඔයාට හෙයාර් බෑන්ඩ්ස් හදනවා නම් අනිවාර්යයෙන්ම ග්ලූ ගන් එක, ග්ලූ ස්ටික්, රිබන්, පයිප් ක්ලීනර්ස් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයා යොදා ගන්නවානේ. ඉතින් මේ ෆ්ලවර් වාස්, ෆ්ලවර් බෝකස් නිර්මාණය කරන්නේදීත් මේ දේවල් අනිවාර්යයෙන්ම යොදා ගන්න. ඉතින් ඒක නිසා ඔයාට ලේසි හෙයාර් බෑන්ඩ්ස් හදන අතරතුර මේ දේවල් නිර්මාණය කරන්න. ඉතින් ලොකු පිළිවෙලක් දරන්න ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ෆ්ලවර් වාස් එකක් අලෙවි වෙන්නේ ෆ්ලවර් එකේ සයිස් එක අනුව ඒ වගේම ෆ්ලවර්ස් ගණන අනුව එහෙම තමයි මේ ෆ්ලවර් වාස් එකක් අලෙවි වෙන්නේ. ඉතින් ඔයා හිතනවද මේ ෆ්ලවර් වාස් එකට ඔයා හිතන්නේ සාමාන්‍යයෙන් කීයක් වගේ ගියා කියලා? මේ ෆ්ලවර් වාස් එකක් කීයකට අලෙවි වෙනවද? ඔයා පොඩ්ඩක් ෂොප් එකට ගිහින් බලන්න කීයකට වගේ අලෙවි වෙනවද කියලා. ඉතින් ඔයා එහෙම ගිහින් බලුවාම ඔයාට හිතේ ඔයාට මේක හදන්න ඔයාට ඇත්තටම පුංචි මුදලක් යන්නේ. ඔයා බලන්න මම මේ වගේ ප්‍රයිස් දාන්නම් WhatsApp කැටලොග් එකේ ඔයාලට පුළුවන් එතෙන්ට ඇවිල්ලා මේ දේවල් බලා ගන්න. ඒ වගේම මම ඔයාලට හෙයාර් බෑන්ඩ්ස් හදන්න පැකේජස් මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ෆ්ලවර් වාස්, ෆ්ලවර් බෝකස් හදන්නත් ඕන කරන පැකේජස් ඉක්මනටම ඔයාලට හඳුන්වලා දෙන්නම්. එහෙම වුණොත් ඔයාලට ඒක ගොඩක් ලේසි වෙයි මෙලදී ගන්න. ඉතින් ඒක නිසා ඒ දේවල් ඉක්මනටම රෙඩි කරන්න. ඉතින් ඒ දේත් ඔයාලට මතක් කරන ගම ඔයා බලන්න. එතකොට ඔයාට මම මේ ප්‍රයිස් දැම්මම ඔයා බලා ගන්න. ඔයාට පුංචි මුදලක් තමයි මේ ෆ්ලවර් වාස් එකක් හදන්න යන්නේ. ඉතින් ඒ දේ මතක් කරන ගම ඔයාලට මේ වගේ ෆ්ලවර් වාස් වලට කැමති කලයකින් නිර්මාණය කරලා ගෙන්න ගන්න නම් මේ වගේ ෆ්ලවර් බෝකස් නිර්මාණය කරගන්න ඕන ඔයාට ඒ පුළුවන් අපිට WhatsApp පණිවිඩයක් දීලා ඔයාට කැමති කලයකින් මේ දේවල් නිර්මාණය කරගන්න. ඉතින් අපි ඒ දේත් කරලා දෙන්න සූදානම්. ඒ වගේම තමයි ඔයාට හෙයාර් බෑන්ඩ්ස් නිර්මාණය කිරීමේදී ඔයාට පයිප් ක්ලීනර් ෆ්ලවර්ස් නිර්මාණය කරලා අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ලොකු පොඩි ඕනම සයිස් එකකින් පයිප් ක්ලීනර් ෆ්ලවර් එකක් නිර්මාණය කරලා දෙනවා. ඔයාට තියෙන්නේ ෆ්ලවර් එකක් අරගෙන හෙයාර් බෑන්ඩ්ස් එකට අලවෙලා ලස්සන හෙයාර් බෑන්ඩ්ස් එකක් නිර්මාණය කරන්න විතරයි. කිසිම මහන්සියක් නැත්නම් මහන්සියක් වෙන්නෙම නැති තරම් ෆ්ලවර් එක හදලා අපි දුන්නාම ඔයාට තියෙන්නේ ඒ ෆ්ලවර් එක අරගෙන අලවන්න විතරයි. ඒනවාට පුළුවන් මේ විදිහටත් අපෙන් ෆ්ලවර් මිලදී ගන්නත්. ඒ වගේම තමයි ඔයාට රිබන් බෝඩ් නිර්මාණය කරලා ඉක්මනටම දාන්න ඔයාට පුළුවන් රිබන් බෝ එක ඒ දේවල් හදන්නේ නැතුවත් ඔයාලට ඒ දේවල් අරගෙනත් ඔන්න හෙයාර් බෑන්ඩ්ස් හදන්න ඉදිරියේදී සූදානම් කරලා දෙන්න. ඉතින් ඒ ගැන කියන ගමන් ඔයාලට ෆ්ලවර් වාස්, ෆ්ලවර් බෝකස් නිර්මාණය කරන්න ඕන කරන දේවල් මම ඔයාලට පෙන්නන්න. ඊට කලින් තව පුංචි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම මේ දේවල් ගේන්න මූලික හේතුව තමයි ගොඩක් දෙනාගේ ඉල්ලීම නිසා තමයි මේ දේවල් ගේන්න හිතුවේ. ඉතින් ගොඩක් දෙනා ඉල්ලුවා අපි පයිප් ක්ලීනර් ගෙනත් දෙන්න, ෆ්ලවර් වාස් හදන්න ඕන දේවල් ගෙනත් දෙන්න. ඒ වගේම තව ගොඩක් දේවල් කිව්වා. ඉදිරියේදී මම ඒ ඉල්ලීම් ටික ගැන සලකලා බලන්න. දැන් මේ කීප දෙනෙක්ගේ ඉල්ලීම නිසා තමයි මේ දේවල් ගෙනදේ. ඉතින් ඒ නිසා ඔයාලට මම මේ වගේ පැකේජස් හදලා දාන්නම්. ඒ වගේම මේ වගේ මිලක් තීරණය කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉක්මනට මේ වීඩියෝ සරන් ගෙන්නම්. ඉතින් දැන් ඔයාලට මම මේක හඳුන්වලා දුන්නා විතරනේ. ඉතින් ඉදිරියේදී ඒ ගැන වීඩියෝස් ගේන්න. ඉතින් ඒ ගැන කියන ගමන් අපි එහෙනම් බලමු ඔයාලට මොනවද මම අද ගෙනත් තියෙන අයිටම්ස් කියලා. ඉතින් බලන්න මෙන්න මේ වගේ කලර්ස් කීපයකින්ම ඔන්න ඔයාලට පයිප් ක්ලීනර් ගෙනලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රයිස් මම කැටලොග් එකේ දාන්නම් ළමයි. මෙන්න මේ වගේ ගොඩක් කලර්ස් තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රයිස් මම අනිවාර්යෙන් කැටලොග් එකේ දාන්න. ඔයාලා එතනින් බලා ගන්න. මොකද මට දැන් මේ වගේ ප්‍රයිස් මට මතක නෑ. මොකද මේ ගෙනාව ගමම වගේ මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒක නිසා මම දානවා. ඔයාලා එතනින් බලන්න. මෙන්න මේ වගේ ඩ්‍රයි ෆෝම් ගන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ඕන වෙනාට ෆ්ලවර් බෝකස්, ෆ්ලවර් වාස් නිර්මාණය කරන්නදී. මෙන්න මේ වගේ බාබකියු ස්ටික් ඕන වෙනවා. මේ වගේ සයිසස් තියෙනවා. රිබන් මේ වගේ තව කලර්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අඟල් එකමාර වගේ සයිස් තියෙනවා. මෙන්න මේ වගේ ටේප් එක ඕන වෙනවා. තව ඔයාට මෙන්න මේ වගේ කම්බිය එනවා. මේක ස්මෝල්, මේක මීඩියම් සයිස්. ඒ වගේ සයිසස් අනුව මේ කම්බිය ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව එකට දාන මල් රේණු තියෙනවානේ. අන්නේ මල් රේණු තමයි මේ. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ කලර්ස් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන බටර්ෆ්ලයි ඉන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ බටර්ෆ්ලයිලා ගෝල්ඩ් එකෙන් සහ සිල්වර් කලර් එකකින් ගන්න පුළුවන්. තව මෙන්න මේ වගේ ග්ලිටර් ඩස්ට් එක තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේවා ගන්න පුළුවන්. මේ විදිහට කලර්ස් වලින් එනවා එකත්. ඉතින් මේවා ගන්න පුළුවන්. ඒ වගේම තව මෙන්න මේ වගේ වාස් එක එනවා. වාස් එක මෙතන තව ඩිසයින් එකක් තියෙනවා. මෙන්න මේ ඩිසයින් එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඩිසයින් දෙකෙන් ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් වෙනස් වෙන ඩිසයින් එක අනුව. ඉතින් මේක ඒ වගේම
මෙන්න මේ වගේ රැපින් පේපර් ඇවිල්ලා තියෙනවා. ඉතින් රැපින් පේපර් වලත් මෙතන ඩිසයින් කීපයක්ම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කලර්ස් වලින් ගන්න පුළුවන්. ඩිසයින් එක කලර්ස් මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ඔයාලට කැමති කලර් එක කැමති ඩිසයින් එකකින් ඔන්න මේ රැපින් පේපර් එක ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න වගේ අරගෙන තව තියෙනවා ළමයි මට හොයා ගන්නත් බෑ මෙතන. මොකද ආව ගමම මේක නිසා මට හොයා ගන්නත් බෑ. තව මීට අමතරව ඔයාලට ඉතින් ග්ලූ ගන් එක, ග්ලූ ස්ටික් එක මේ දේවලුත් ඔයාලට ගන්න තියෙනවා. ඉතින් හෙයා බෑන්ඩ්ස් හදන කෙනෙක් නම් මේ වෙනකොට ඒ දේවල් තියෙනවනේ. ඉතින් නැති කෙනෙක් නම් ඔයාලා ඉතින් පටන් ගන්න කෙනෙක් නම් ඔයා බය වෙන්න එපා. මේ හැමදේම අපි ගෙදරටම එවනවා. ඉතින් කරන්න තියෙන්නේ WhatsApp message එකක් දාලා ඔයාලට මේ දේවල් වල price බලා ගන්න පුළුවන්. මම දාලා තියන්න. ඉතින් ඔයාලට කරන්න තියෙනවා WhatsApp message එකක් දාලා ඔයා මොනවද මේ වගේ නම් කියලා දන්නේ නැත්නම් ඒක කමක් නෑ. ඔයා මට ඕන දේ screenshot එකක් අරගෙන එවන්න. මම ඔයාලට ඒ වගේ නම් සහ ඒ වගේ price කියන්නම්. ඔයාගේ order එක මම ඔයාලට ready කරලා දෙන්නම් ඕන විදිහට. ඉතින් එහෙනම් ඔන්න ඔයාලට පුළුවන් hair bands හදනවා වගේම මෙන්න මේ වගේ flower bouquets, flower vase ලස්සනට ඒ වගේම ඔයාලට තව පුළුවන් මේ වගේ කරන්න පුළුවන් තව දෙයක් තමයි ළමයි බිත්ති සැරසිලි. ලස්සන බිත්ති සැරසිලි දැන් නිර්මාණය කරනවා දැකලා ඇති මේ පයිප් ක්ලීනර්ස් වලින්. ඉතින් ඔයාලට ගෙදර ඉන්න ගමන් ඒ වගේ ලස්සන බිත්ති සැරසිලි උනත් ඔන්න නිර්මාණය කරන්න පුළුවන් මේ දේවල් වලින්. ඒක නිසා ඔයාත් හිත ඉන්නේ නැතුව ඔන්න ඔයාත් අදම පටන් ගන්න. ගෙදර ඉඳන් කරන්න පුළුවන් මේ ලස්සන පුංචි වැඩෙන් ඔයාට ලොකු ලාභයක් හොයා ගන්නත් පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේත් නැහැ. ලොකුවට මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් ඇඟපත වෙහෙසලා ලොකුවට මහන්සි වෙන වැඩක් නෙමෙයිනේ මේක. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න. ඉතින් ඒක නිසා යන්නේ පුංචි මුදලක්. ඉතින් පුංචි මුදලකින් ඔයාලට පුළුවන් ලොකු ලාභයක් ලබා ගන්න මෙන්න මේ දේවල් වලින්. එහෙනම් ඔයාලට උන ආරාධනා කරනවා ලස්සන hair bands, flower bouquets, flower vase නිර්මාණය කරන්න නම් අපිත් එක්ක එකතු වෙලා අවශ්‍ය දේවල් වගේ ගෙදරටම ගෙන ගන්න ඔන්න ඔයාලට පුළුවන්. එහෙනම් WhatsApp message එකක් දාලා වැඩි විස්තර ඔයාලට දැනගන්නත් ඒක නැත් ඔයාලා ආදරෙන් මතක් කරන ගමන් ගිහින් එන්නම්. bye